අයිබෝවන් අද අපි හදන්න යන්නේ කරපිංච කැන්ද එකක් එකට මං අද ඇරන් තියෙනවා හාල් ලුණු ස්වල්පයක් මොනවද මේ පොල් ඉටවස භාජනයක් ඊටවස තෙන්ඩර එකක් ඊට පස්ස සුදුලූුණු ඉටවස අත්‍යවශ්‍යමදේ තමයි කරපිංච අපි දැ මේක හදර බලමු දැම්මන්ගේ හාල්ටික හෝද ගත්තා දැන් අපි මේකට ලුණුටික්කුයි ලුණටික දාගමු ලුණුටික්කුයි ඉටවසේ සුදුලුණුයි දාගෙන මේ හාල් ටික සම්මග ඒ වගේම අපි මේ අර අපේ හාල් එක තැම්බෙනකම් මේ හොඳින් හෝදාගත්ත කරපිංච ටික මේකට දාගමු බ්ලෙන්ඩරේ හරියාලුවනේ මන්දැන් කරපිංචරිකනම් සුද්දගෙන නීවරයි දැන් ඒකට අපි පොල්ටික දාගු මන්න ඒකට පොල්ටික දාගත්තා දැන් අපි මේකත් බ්ලෙන්ඩර් කරගමු A few moments later මේ තියෙන්නේ අපි බෙන්ඩර් කරගත්ත කරපිංචයි පොලුයි මේ තියෙන්නේ අපි හොඳටම උයාගත්ත හාලුයි සුදුලුණු අපි දැන් මේකට දාමු දැන් ඊට පස්සේ අපි මේක චූටි වෙලාවක් ලිපේ තියාගමු අපි දැන් මද වේලාවක් මේක හැඳිගාගමු මේ තියන්නේ මම හැදුව කරපිංචා කැන්ද එක අපි දැන් මේක ටිකක් බීලා බලමු රසයිද කියලා අම්මා යාළුවනේ මේක නම් පට්ට රසයි ඔයාලත් මේ විදිහට මේක try කරලා බලන්න එහෙනම් අපි ගියා බයි